අයිබෝන් විශේෂයෙන්ම කතා කරන්න ඕන මාතෘකාව එදා ඔබත් එක්ක මම කතා කරපු මාතෘකාවම අදත් වැඩිපුර ඒ පිළිබඳව ඔබ සවිස්තරාත්මකව දැනුවත් කිරීමට මම මේ වීඩියෝ තුලින් බලාපොරොත්තු වෙන්නේ ඇල්කොහොල් ඇඩික්ෂන් නැත්නම් මත්පැන් ඇබ්බැහිය මේක අපි සමාජයේ පුළුල්ව කතා කළ යුතු මාතෘකාවක් බව ඔබ දන්නවා මේ පිළිබඳව විශේෂයෙන්ම දැනගත යුත්තේ මත්පැන් ඇබ්බැහිය නැත්නම් මත්පැන් භාවිතය කාලයක් තිස්සේම මේකට ඇබ්බැහි වෙනකොට නැත්නම් මේක පුරුද්දක් වශයෙන් පවත්වාගෙන යනකොට මේක ප්‍රශ්නයක්. මේක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ ඒ පුද්ගලයාට පමණක් නෙමෙයි සමස්ත පවුලට වෙන්න පුළුවන්. ගෙදර උදවියට වෙන්න පුළුවන්. මේක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. එහෙමනම් මේක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ කොහොමද? එකක් තමයි ඇතැම් පුද්ගලයන් මේ ඔස්සේ කටයුතු කරනකොට ඒගොල්ලෝ හිතන්නේ ඒක සමහරලාට ඕනෑම දෙයක ඔහු හිතන්නේ ඒක තමන්ගේ ප්‍රශ්නයකට පිළිතුරක් විදිහට ඒ විදිහට තමන් මත්පැන් භාවිත කරනවා. යාළුවන් ඇසුර, යාළු සමාගමය ඒ ඔස්සේ කතා කරලා නිරන්තරයෙන්ම මේක දීර්ඝ කාලයක් තිස්සේ අපි හිතමු වසරක් පුරා මාස 12ක් පුරා දිගින් දිගටම මේක කරනවා නම් මේක පුරුද්දක් වශයෙන් කරනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එකෙන් ගැලවෙන්නට ඔහු හිතන්නේ නැහැ. සමහරලාට ඒ ඔස්සේ ඔහු සමහරට කායික රෝගයක් වෙන්න පුළුවන්. මානසික රෝගයක් වෙන්න පුළුවන්. දිගින් දිගටම භාවිත කිරීම තුළ මත්පැන් භාවිතයේ තුළ ඔහු හිතන්නේ එකට ඔහුට සුවයක් දැනෙනවා, සුවයක් ලැබෙනවා කියලා, සතුටක් දැනෙනවා කියලා. එක්තරා පැත්තකින් මේක තෘෂ්ණාව. අපි කතා කරන්නේ ඒ ආශාවක් විදිහට තමයි ඔහු ඒක බලාපොරොත්තු වෙන්නේ. සතුටක් තෘෂ්ණාවක්. ඒ තෘෂ්ණාවක් කියන එක තුළ ඔහු ඕනෑම දෙයකට ඒක විසඳුම විදිහට හිතන්නේ මත්පැන් භාවිතය තුළ ඔහුට ඒකේ ගැලවුමක් තියෙනවා කියලා. නෑ. අද ඒක වෛද්‍ය විද්‍යාවේ පවා ඔප්පු කරලා තියෙනවා. ඇතැම් විට සමාජ මතයක් තියෙනවා. ඒක එහෙම වුණාට කමක් නැහැ. ඒකෙන් හානියක් නැහැ. එහෙම කියලා කියනවා. නෑ. ඒක වෛද්‍ය විද්‍යාවේ ඔප්පු කරලා තියෙනවා. එහෙම වෙන්න කොහෙත්ම හේතුවක් නැහැ. ඒවා දිගින් දිගට භාවිත කිරීම තුළ තියෙන්නේ කායිකවත් මානසිකවත් පීඩාවකට පත්වීමමයි. ඒක පිළිබඳව තවත් කතා කළ යුතු නැහැ. මේකෙන් ගැලවෙනවා විනා වෙන විකල්පයක් නැහැ මේකට. මොකද මේකේ අර තමන් හිතනවා නම් මේ තුලින් තමන්ට ආත්ම තෘප්තියක් සතුටක් ගෙනෙනවා කියන කාරණය තුල මම හිතන්නේ ඒවම පමණයි එතන තියෙන්නේ. ඔහුගේ පැත්තෙන් තියෙන එකම බලාපොරොත්තු එච්චරයි නෑ. මේකේ තියෙන්නේ තමන් කායිකවත් මානසිකවත් පීඩාවට ලක්වීමමයි. බොහෝ වෙලාවට අපිට අත්දකින්න තියෙන දේවල්, සමාජයේ ඇහෙන දේවල්, දරුවන් තුලින් මතුවෙන දේවල්, ඒවයි අපට හොඳ සාධක තියෙනවා. නිවෙස් තුල දරුවෝ කොයිතරම් පීඩනයකට ලක් වෙලා තියෙනවද මේ කාරණය තුල. සමහර විට මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච පියා රෝගී වුණන් පස්සේ ඒ පවුලේ උදවිය සම්පූර්ණ ඔවුන්ගේ කාලය ධනය සියල්ලක් වැය කළ යුතු වෙනවා ඒ ඔස්සේ. හැබැයි සමහර විට ඔහු හිතනවා මට මේක තවත් සතුටක්මයි කියලා. අන්නේ වැරදි අදහස තමයි අපි සමාජයෙන් දුරු කළ යුත්තේ. මේ වැරදි අදහස සමාජය තුල මුල් බැස ගත්තොත් කවදත් වෙන්නේ විනාශයක්මයි. ඒ නිසා මේකින් ගැලවීමට තමයි උපක්‍රම සෙවිය යුත්තේ, සොයා බැලිය යුත්තේ. ඒ නිසා මත්පැන් භාවිතයේ තියෙන බරපතල තත්ත්වයන්
මත්පැන් භාවිතයේ තියෙන කාලයක් තිස්සේ මේකට ඇබ්බැහි වෙච්ච කෙනෙක් එකෙන් ගැලවෙන්න ලොකු ප්‍රශ්නයක්. ඒක අමාරුයි. ඒක හැබැයි අමාරු වුණාට ඔවුන් උපදේශනයට සමහරට යොමු වුණොත් ඔවුන්ට මේන් ගැලවෙන්නට හැකියාව තියෙන බව අපට විශ්වාසයි. ඒ නිසා එවැනි කෙනෙක් ඔබේ පවුලේ සිටිනවා වෙන්න පුළුවන්. ඔබේ හිතවතෙක් වෙන්න පුළුවන්. ඔවුන්ම මේන් ගලවා ගැනීමයි ඔබේ මගේත් වගකීම වේ යුත්තේ. එසේනම් ඔවුන් මේ සමාජයට බරක් නොවි, ඔවුන්ගේ ජීවිතයට බරක් නොවි ගලවා ගන්නට හැකි නම් අපි එතන අපේ ජයග්‍රහණය තියෙන්නේ එතනයි. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා ඒ ඔවුන්ව අපි සමාජයේ යහපත් පුරුෂයන් බවට පත් කරමු කියන කාරණය. බොහොම ස්තුතියි.